දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළ පැලස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කසාකල රජමහා විහාරය යනු රෝණේ පිහිටි තවත් එක් ඓතිහාසික මෙන්ම අතිශය වැදගත් පුණ්‍ය භූමියකි. මුල්ගිරිගල මෙම විහාරයේද රෝණු රාජධානියේ ශාස්ත්‍රීයත්වය සහ බෞද්ධ පුනරුද්ධිය විදහා දක්වන කැටපතක් බඳුය. කසාගල විහාරයේ එදා සහ අද තොරතුරු ඇසුරින් සකස් කළ ලිපි කසාගල පුරාණ විහාරයේ රෝණු පුරවරේ ඓතිහාසික උරුමය. කසාගල රජමහා විහාරය යනු අනුරාධපුර යුගයේ සිට මහනුවරය දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගෘහ නිර්මාණ ශිල්පය අතිශයින් සුවිශේෂී ස්ථානයකි. අතීත රාජ්‍ය අනුග්‍රහය සහ ඉතිහාසය ආරම්භය මෙම විහාරයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජු දක්වා දිවයයි. එතුමන් විසින් රෝපණය කරන ලද අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් මෙහි වැඩ සිටින බව විශ්වාස කෙරේ. නැම ලැබුව ඇති අතීතයේ මෙම ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේලා තම සිවුරු කසාය වස්ත්‍ර පර්වතය මත වනා තිබූ බැවින් ඈතට එය කසා වර්ණයෙන් බැබළුණු ගලක් මෙන් ලෙස පෙනී ඇත. ඒ නිසා මෙය කසාගල් ලෙස ප්‍රසිද්ධ විය. රාජ්‍ය අනුග්‍රහය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු සහ සද්ධාතිස්ස රජු මෙම විහාරය දියුණු කළ අතර පසුව මහනුවර යුගයේදී කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් මෙහි වර්තමානයේ දක්නට ලැබෙන සිතුවම් සහ මූර්ති නිර්මාණය කරවා රජමහා විහාරයක් ලෙස පත්කර ඇත. සීගිරිය සම්ප්‍රදාය අතීතයේ මෙහි පර්වත මත සීගිරි සිතුවම් වලට සමාන සිතුවම් තිබූ බවට සාක්ෂි හමු වී ඇති අතර අද වන විට ඒවා මැකී ගොස් ඇත. විහාරයේ සුවිශේෂී අංග නිවුන් දාගැබ කසාගල විහාරයේ දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වන්නේ පර්වතයේ මත පිහිටි දාගැබ් දෙකයි. එක් දාගැබක් සද්ධාතිස්ස රජු විසින්ද අනෙක පසු කාලීනව දේශීය රජවරුන් විසින්ද කරවා ඇත. මහනුවර යුගයේ සිතුවම් මෙහි ඇති ලෙන් විහාරය තුලද දක්නට දකුණු පළාතට ආවේනික මහනුවර යුගයේ මාතර සම්ප්‍රදාය සිතුවම් රාශියක් දැක්ගත හැකිය. මේවායේ වර්ණ සහ රේඛා භාවිතය ඉතා සියුම්ය. පෞරාණික පුස්තකාලය අතීතයේ විශාල ධර්මශාලාවක් සහ පුස්තකාලයක් මෙහි පැවති ඇත අතර එය ප්‍රාදේශීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කළේය. වර්තමානයේ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකම සංස්කරණය වර්තමානයේ මේ විද්‍යාත්මක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පෞරාණික සිතුවම් සහ දාගැබ් වර්තමානයේ සංරක්ෂණයට ලක්වෙමින් පවතී. සංචාරක ආකර්ෂණය හම්බන්තොට අධිවේගී මාර්ගයේ විවෘත වීමත් සමග මුල්ගිරිගල් සහ කසාගල වැනි ස්ථාන වැඳ පුදා ගැනීමට එන බැතිමතුන් සහ සංචාරකින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. කසාගල මංගල්‍ය වර්තමානයේදී වාර්ෂිකව පවත්වනු ලබන ආගමික උත්සව සහ පෙරහැර දකුණු ලක ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීමට මෙම විහාරය මෙහෙවරක් ඉටු කරයි. සංසන්දනාත්මක සටහන ගතහොත් අතීතය සහ වර්තමානයේ ප්‍රසිද්ධිය රහතන් වහන්සේලා වැඩ සිටි රූණේ ප්‍රධාන මධ්‍යස්ථානයේ කලාව පර්වත මත සීගිරි සම්ප්‍රදායේ සිතුවම් තිබිනි. ගෘහ නිර්මාණ ශිල්පය රජවරුන් විසින් ඉදිකළ නිවුන් දාගැබ් සහ පුස්කොළ පොත් මධ්‍යස්ථානය